අයිබෝවන් වෛදික ජ්‍යොතිෂයේ එන නක්ෂත්‍ර 27 ගමන පටන් ගන්න හොඳම තැන තමයි පළවෙනි නක්ෂත්‍රය. ඒ කියන්නේ අශ්විනි. ඉතින් අපි මේ විග්‍රහයෙන් මේ රාශි චක්‍රයේ ආරම්භක ගිනි පුපුර ගැන එහි ශක්තිය සහ අර්ථය ගැන ගැඹුරින්ම කතා කරමු. හොඳයි. ඉතින් අපි මේ ගමන යන්නේ කොහොමද? මුලින්ම අපි බලනවා රාශි චක්‍රයේ අශ්විනී පිහිටලා තියෙන්නේ කොතැනද කියලා. ඊට පස්සේ අපි යනවා ඒ පිටිපස්සේ තියෙන පුරාවෘත්තයට. එතනින් අශ්වයාගේ ආත්මය, ඒ කියන්නේ මූලික ලක්ෂණ ගැන කතා කරලා ඒකේ තියෙන සියුම් වෙනස්කම්, ඒ කියන්නේ පාද 4 ගැන බලනවා. අවසානයේට මේ ශක්තිය අපේ ජීවිතවලට බලපාන්නේ කොහොමද කියලාත් හොයා බලමු. හරි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසින්. අශ්විනී නක්ෂත්‍රය කියන්නේ නිකන් තැනක් නෙමෙයි. මේක තමයි මුළු රාශි චක්‍රයේම, ඒ කියන්නේ විශ්ව චක්‍රයේම ආරම්භක ලක්ෂ්‍ය. අලුත් හැම දෙයකම පළවෙනි පියවර නියෝජනය වෙන්නේ මෙතනින්. දැන් අපි ගැඹුරට යන්න කලින් පොඩි දෙයක් මතක් කරගමු. මොකක්ද මේ නක්ෂත්‍රයක් කියන්නේ? සරලවම කිව්වොත් මේව තමයි අහසේ තියෙන ස්ථාවර තරු රටා. හරියට රාත්‍රී අහසේ සංදිස්ථාන වගේ. චන්ද්‍රයා තමන්ගේ ගමන යනකොට මේ හැම සංදිස්ථානයක්ම, ඒ කියන්නේ නක්ෂත්‍රයක්ම පසු කරගෙන යනවා. ඉතින් අශ්විනි වල විස්තර ටිකක් බලමු. මේක තියෙන්නේ මේෂ රාශිය මුලම කොටසේ. ඒ කියන්නේ ආරම්භක ශක්තිය උපරිමයි. දැන් බලන්න වැදගත්ම දේ. මේකේ අධිපති ග්‍රහයා කේතු. කේතු කියන්නේ අතීතය අතහැරීම, හදිසි විනාශකම් සහ ආධ්‍යාත්මික පිබිදීම ගැන කියන ග්‍රහයෙක්. ඉතින් ඒක තමයි අශ්විනී වලට ඒ හදිසි ක්ෂණික ආරම්භක ශක්තිය දෙන්නේ. අශ්වහිස කියන සංකේතය ගැන ඉතින් අමුතුවෙන් කියන දෙයක් නෑ නේද? ඒකෙන්ම වේගය, ජවය සහ ශක්තිය නිරූපණය වෙනවා. හරි. දැන් අපි යමු මේ නක්ෂත්‍රයේ හදවතම. ඒ කියන්නේ මේ තරු පිටිපස්සේ තියෙන කතාවට. මොකද හැම නක්ෂත්‍රයකටම පෞරුෂයක් ලැබෙන්නේ ඒකට සම්බන්ධ දේව කතාවෙන්. ඉතින් කවුද මේ අශ්විනී නක්ෂත්‍රය පාලනය කරන අශ්විනී කුමාරවරු කියන්නේ? ඔවුන්ගේ කතාවෙන් මේ නක්ෂත්‍රයේ ගතිගුණ ගැන අපිට මොනවද ඉගෙන ගන්න පුළුවන්? අපි බලමු. පුරාවෘත්තට අනුව මේ අය තමයි සූර්ය දෙවියන්ගේ න්‍යූන් දරුවන්. විශේෂත්වය තමයි ඔවුන් දෙවියන්ගේ වෛද්‍යවරු. ඒ නිසා සුව කිරීම, පුනර්ජීවනය සහ ආශ්චර්යමත් දේවල් කිරීමේ බලය ඔවුන්ට තියෙනවා. ඔවුන් වේගවත් රන් රථ වලින් අලුයම අහසට එනවා කියලා කියන්නේ. ඒක හරියට අලුත් දවසක ආරම්භය වගේම ඕනෑම දෙයක් වේගෙන් ආරම්භ කිරීමේ ශක්තියත් සංකේතවත් කරනවා. මේ සුව කිරීමේ සහ වේගයේ එකතුව තමයි අශ්විනී නක්ෂත්‍රයේ හරය. හොඳයි. එතකොට දෙවියන්ගේ වෛද්‍යවරුන්ගේ සුව කිරීමේ බලයයි අශ්වයෙකුගේ වේගයයි එකතු වුණාම මොන වගේ පෞරුෂයක්ද ඇදෙන්නේ? අනේ ඒක තමයි අපි දැන් බලන්න යන්නේ. හැම නක්ෂත්‍රයකටම විශේෂ බලයක්, එහෙම නැත්නම් ශක්තියක් තියෙනවා. අශ්විනී නක්ෂත්‍රයේ සුපිරි බලය තමයි ශිද්‍ර ව්‍යාපනී ශක්තිය. සරලවම කිව්වොත් ඒ කියන්නේ ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා ඕනෑම දෙයකට ඉක්මනින්ම ළඟා වීමේ හැකියාව. වේගයෙන් සුව කිරීම, වේගයෙන් ගමන් කිරීම, වේගයෙන් අරමුණු ඉටු කර ගැනීම, මේ හැමදේම ඒකට අයිතියි. හැබැයි ඉතින් මේ අධික වේගය හරියට කාසියක දෙපැත්ත වගේ. එක පැත්තකින් මේ අය පුදුම ජවයකින්, උද්‍යෝගයකින් වැඩ කරන නිර්භීත පුරෝගාමීන්. ඒතේ වේගයම තමයි අනෙක් පැත්තට වැඩ කරන්නේ. ඒ කියන්නේ හිතුවක්කාරකම, නොසන්සුන්කම, එක තැනක ඉන්න බැරිකම වගේ දේවල් වලටත් ඒ වේගයම හේතු වෙනවා. සමහර වෙලාවට පටන් ගත්ත වැඩක් ඉවර කරන්නත් බැරි වෙන්න පුළුවන්. හොඳයි. දැන් අපි තව ටිකක් ගැඹුරට කිමිදුමු. මේ සම්පූර්ණ අශ්විනී නක්ෂත්‍රයම තවත් පොඩි කොටස් 4කට, ඒ කියන්නේ පාද 4කට බෙදෙනවා. මේ හැම පාදයකින්ම අශ්විනී වල මූලික ගතිගුණවලට වෙනස්ම රසයක් එකතු වෙනවා. බලන්න මේට කොච්චර සියුම්ද කියලා. පළවෙනි පාදය පාලනය කරන්නේ යුද්ධයට අධිපති කුජ. ඉතින් එතන තියෙන නොනවත්වා ඉදිරියට යන නිර්භීත ශක්තියක්. දෙවෙනි පාදය පාලනය කරන්නේ සිකුරු. ඒ නිසා අර වේගයට කලාත්මක බවක්, සෙනෙසක් එකතු වෙනවා. තුන්වෙනි පාදයට බුදගේ බලපෑම නිසා ඒ වේගය යොමු වෙන්නේ බුද්ධියට සහ sannivedanයට. අන්තිමට හතරවෙනි පාදය පාලනය කරන සඳු ඒ වේගවත් ශක්තිය පෞල, රැකවරණය සහ හැඟීම් පැත්තට යොමු කරනවා. හරි. දැන් අපි මේ කතා කරපු හැම ලක්ෂණයක්ම සැබෑ ලෝකයේදී, ඒ කියන්නේ රැකියාවකදී, සම්බන්ධතාවකදී එළියට එන්නේ කොහොමද? අපි දැන් ඒ පැත්තට හැරෙමු. අශ්විනී නක්ෂත්‍රයේ තියෙන වේගය, අලුතින් දෙයක් පටන් ගැනීමේ හැකියාව සහ සුව කිරීමේ ගුණය නිසා ඔවුන්ට ගැළපෙන වෘත්තීන් මොනවද කියලා හිතා ගන්න පුළුවන්. වෛද්‍යවරු, ශල්‍ය වෛද්‍යවරු, ක්‍රීඩකයෝ, තමන්ගේම ව්‍යාපාර පටන් ගන්න ව්‍යවසායකයෝ, හදිසි සේවා නිලධාරීන්, මේ හැම ක්ෂේත්‍රයකටම ඒ ශක්තිය හරියටම ගැළපෙනවා. සම්බන්ධතා ගැන කතා කළොත් අශ්විනී නක්ෂත්‍රයට හොඳම ගැළපීමක් විදිහට සැලකන්නේ ඊළඟටම තියෙන භරණී නක්ෂත්‍රය. ඒකට හේතුවක් තියෙනවා. අශ්විනී කියන්නේ ආරම්භයේ ගිනි පුපුර නම් භරණී කියන්නේ ඒ ගින්න නිවෙන්න නොදී පෝෂණය කරන ශක්තිය. ඒ නිසා මේ දෙක එකතු වුණාම හරිම බලවත්
සහයෝගයෙන් වැඩ කරන සම්බන්ධයක් ගොඩනැගෙනවා. ඉතින් අවසාන වශයෙන් මතක තියාගන්න ඕන දේ තමයි මේ. අශ්විනී කියන්නේ හැම දෙයකම පටන් ගන්නම වේගය සහ සුවකිරීමේ ශක්තිය. එහෙමනම් මේ විශ්වීය ආරම්භක ගිනි පුපුරෙන් ආස්වාදයක් අරගෙන ජීවිතේ පටන් ගන්න පුළුවන් ඊළඟ නව ආරම්භය මොකක් වෙන්න පුළුවන්ද? ඒක හිතන්නට ඉතිරි වෙන ප්‍රශ්නයක්.